I'm Ranjan Hanchapala, CEO Cap Organic, that brand called Capsilone. I think then ගොඩක් දෙනෙක් දන්න brand එකක් වෙලා තියෙන්නේ ලංකාවේ තුල සහ එළියේ විශේෂයෙන් export market එකේ Capsilone කිව්වොත් දන්නවා. ඉතින් ඇත්තට මගේ journey ගැන කතා කරොත් එimhe මම වෘත්තියෙන් QS කෙනෙක් construction field එකේ අවුරුදු 10ක් 15ක් වැඩ කරලා corporate industry එකේ ඉඳලා ඊට පස්සේ තමයි cultivation පැත්තට එන්නේ 2015 වගේ. ඉතින් වගාව පටන් ගන්න ගාම ඉතින් පොඩ්ඩක් බැලුවා ලෝකේ මොකද්ද කල්ටිවේෂන් එකක් කරලා අපිට ගොඩ යන්න පුළුවන්ද ලංකාවේදී වගේ රටක අපි වගාවක් කරලා ඒක එක්ස්පෝර්ට් කරලා අපිට කොහොමද දියුණු වෙන්න පුළුවන් කියලා දෙයක් හිතපුවාම තමයි මට කටුවනෝදා ගැන ආවේ. ලංකාවේ හදන කටුවනෝදා ලෝකෙට අරන් ගියා. ඉතින් ලොකු නමක් හදාන්න තියෙනවා. කොහොම තමයි එන්නේ. ඉතින් Capsilone බිහි වුණේ 2019. Capsilone දැන් අවුරුදු 5ක 6ක පොඩි බබෙක් තාම. ඉතින් අපි හිමින් සීරුවේ value addition කරගෙන beverage industry එකේ නමක් දිනාගෙන export market එකේ වැටයක් කරමින් යනවා. මගේ passion එක තමයි අපි වගාවට එන්නේ. ඉතින් cultivation වලට ඇවිල්ලා කටුවනෝදා අක්කර 10ක් 15ක් වුණාට පස්සේ මේකේ yield එකේදී ඒ කියන්නේ මේකේ ගෙඩි ටික හැදෙද්දී මම බැලුවා මොකද්ද මේක කරන්නේ කියන එක. ඉතින් ඕක තමයි මූලිකම පරමාර්ථය උනේ. ඉතින් මේ මූලික පරමාර්ථයෙන් බැලුවා මේක ගෙඩිය පිටින් export කරනවා කියන condition එකේ මම හිටියේ. නමුත් අර මම දන්නේ ඒක අවාසනාවකටද වාසනාවකටද කියලා කටුවනෝදා කියන එක ගෙඩියක් විදියට ඒක ප්‍රෙස් ෆුඩ් එකක් විදියට එක්ස්පෝර්ට් කරන්න අමාරුයි. මොකද මේක අර මැචුවර් වුණ ගාම අපි කියන්නේ ඒක ඒ පැහුණ ගාම දවසක් දෙකක් ඇතුළත ඉදිලා සවුත් වෙලා යනවා. ඉතින් ඒකට අනිවාර්යෙන් අපි වැලියු ඇඩිෂන් එකක් කරන්න උවමනාවක් වුණා. ඉතින් මම කිසිම දෙයක් අපි කියන්නේ බෙවරේජ් ගැන මම එහෙම කිසිම දෙයක් දන්නේ නැහැ. මගේ වාසනාවට වගේ මගේ දැනට ඉන්න ප්‍රොඩක්ෂන් මැනේජර් මට හම්බුණා අවුරුදු 9ක් විතර යාමත් එක්ක වැඩ කරනවා. යාළුවෙක් ඉන්නවා තිෂුන් කියලා. තිෂුන් තමයි මට අබේව සම්බන්ධ කරේ. ඉතින් අබෙත් එක්ක අපි වැඩ ටිකක් කරා. තිෂුන් මූලික ටික කරලා දුන්නා තිෂුන් සහ තිෂුන්ගේ අක්කා. ඊට පස්සේ අබේ සම්බන්ධලා අබෙත් එක්ක තමයි මේක අපි කොමර්ෂල් විදියට කොහොමද මේ වැලියු ඇඩිෂන් ටික කරන්නේ කියන එක පටන් ගත්තේ. ඉතින් ඕම තමයි අතනම Capsilone පටන් ගත්තේ. Capsilone පටන් ගත්තේ කටුවනෝදා වලින්. ඉතින් කටුවනෝදා අරගෙන අපි අර කියන කොරෝනා බීබී වගේ සම්දිස්ථානයක් මේක වුණේ. කොරෝනාත් එක්ක තමයි Capsilone බ්‍රෑන්ඩ් එක හැදිලා ආවේ උඩට. ඉතින් කටුවනෝදා වලට ඒ දවස්වල අර හෙල්ත් සහ හෙල්ත් බෙනිෆිට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් විදිහට ගොඩක් වැලියු එකක් සහ ඩිමාන්ඩ් එකක් ආවා. කටුවනෝදා මම හැදුවට 2017 හැදුවට ඒ 2020 21 වගේ වෙද්දී කටුවනෝදා වල ලොකු බලදාවක් තිබ්බේ නැහැ. ඉතින් අර ඉල්ලුමට හරියන්න සැපීමක් දෙන්න බැරි වුණා. ඒකත් එක තමයි අපි තැඹිලි පටන් ගත්තා. වරක තමයි මම හිතන්නේ අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට වගේම ලෝකෙත් වරක ජූස් එකක් කවුරුත් හදලා තිබ්බේ නැහැ. දැන් නම් ටිකක් හදනවා. නමුත් වරක ජූස් එක අපි හැදුවා. ඊට පස්සේ රඹුටන් දූරියන් ඔය කියන සියලුම ලංකාවේ හැදෙන ට්‍රොපිකල් ෆෘට් අපි ගත්තොත් එහෙම අර ඌණ භාවිතා පළතුරු කියලා කියන මෙඩි විදිහට පාවිච්චි කරන්නේ නැති හැම පළතුරකින්ම අපි බෙවරේජ් පටන් ගත්තා. ඉස්සලාම ඕගැනික් සහ ඔය කියන්නේ නැචරල් ඇන්ඩ් ඕගැනික් සස්ටේනබල් කියන විදිහට ග්ලාස් බොටල් එකක් කරා. ඉතින් එක්ස්පෝර්ට් මාකට් එකේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. කොරෝනා කාලෙත් එක්ක ඇත්තට මට ලොකු ප්‍රොමෝෂන් එකක් හම්බුණා. මොකද අපි ඩොලර් එකක් ලංකාවේ නැති කාලේ අපි කොහොම හරි මේක එක්ස්පෝර්ට් කරලා ඩොලර් 1000ක් ලංකාවට ගෙනවා කියලා කියන්නේ ඒක ලොකු වගකීමක් සහ ලොකු වැලියු එකක් අපිට ආවා. බැංකුව වලින් වුණත් අපි ඩොලර් එකක් බැංකුවට ගෙනවා කියවම අපිට මාර සපෝට් එකක් දුන්නා. සමහරට කොරෝනා ආශිර්වාදයක් වෙලා ආපු අවස්ථා තියෙනවා. ඒ වගේම කොරෝනා වර්ස් එකක් වෙලා ආපු ඒවත් තියෙනවා. මම දන්නේ මට කොරෝනා කියන එක මට ආවෙන වාසනාවක් වගේ. මොකද ඒ කාලේ ලෝකෙ හිව්වේ හෙල්ති දේවල්. ඒකත් එක්ක මට ලොකු chance එකක් ආවා. අපේ තියෙන value addition product ඒ කියන්නේ අපේ රටේ හැදෙන nutrition බහුල value addition product export market එකට දාන්න. එතකොට ඒ export market එකට අපිට නිකන් අර ලොකු challenge එකක් වුණා ඒ දවස්වල. market එකට අපිට ආවට පස්සේ challenges ඕන තරම් තියෙනවා. දැන් අපි කියන්නේ කොරෝනා කියන්නේ අපිට මං කිය මට ආශිර්වාදයක් වුණා වගේම ගොඩක් දෙනෙකුට ඒක challenge එකක් වුණා. ඩොලර් ටිකක් ලංකාවේ නැතුන ගාම තෙල් ටිකක් අපිට production එකක් දුවන්න තෙල් ටිකක් කියන්නේ fuel නැතුව ගියා. gas ටිකක් හොයාගන්න බෑ. අපිට යන්න වාහනේට තෙල් ටිකක් නැහැ. මම දන්නේ මට මේ හැම දෙයකින්ම කොහෙන් හරි මට ඒවට support එක හම්බුණා. ඉතින් government එකෙන් support එක හම්බුණා. ඊට පස්සේ යාළුවන්ගෙන් support එක හම්බුණා. 20 21 22 කියලා කියන්නේ අපේ ලොකුවට company පටන් ගත්ත ගමන් ලොකු overhead මුකුත් නැහැ. අපිට මේක ලොකු challenge එකක් වුණේ නැහැ overhead balance කරන්න එම. ඉතින් ඒකත් එක්ක හිමින් මේක grow වුණා. international standard ඔක්කොම maintain කරන්න පුළුවන් විදිහේ level එකේ factory එකක් හදන්න පුළුවන් වුණා. හැම දෙයකම හැමතැනම support එකක් ආවා. අපිට තියෙන ලොකුම challenge එක තමයි අපි මේ cash flow කොහොමද manage කරන්නේ. සහ challengeable price එකක් market එක දෙන්නේ. USA කියෝ self එකේ coconut water කියවන coconut water තියෙනවා varieties 100 200 brands වල. ඒතකොට ඒක ඇතුලේ අපේ product එක අපි කොහොමද highlight කරන්නේ consumer ඒ කියන්නේ customer ට. product 100ක් අතරින් අපේ product එක මොකක්ද කියලා බලලා අතට ගන්න පුළුවන් level එක තියෙනවා. හැබැයි අතට ගත්තට ඒ self එකේ තියෙන bottle අනිත් ඔක්කොම $2යි නම් අපේ එක $6යි නම් ප්‍රශ්නයක්. ඒතර අඩුම තරම් අපේ එක $2.5වත් තියන්න ඕනේ. ඉතින් ඒ level එකේ තියන එක තමයි ලොකුම අමාරුව. packing material එතකොට ingredients ඔක්කොම අපි import කරන්න වෙලා තියෙනවා. මොකද ලංකාවේම source කරන්න තරක් නැහැ. ඉතින් import කරද්දී අපිට ඒ තියෙන challenge තමයි China එක වැඩ කරනවා නම් යාලට 100% payment කරලා තමයි අපි ගේන්නේ. ඉතින් shipping cost ප්‍රශ්න තියෙනවා. ලංකාවේ ඕන තරම් bottle හදන can හදන කට්ටිය ඉන්න. නමුත්
ඒ ලංකාවෙන් අපි පර්චේස් කරන ගානට වඩා 50% විතර අඩුවට අපිට ඉම්පෝර්ට් කරන්න පුළුවන්. අපි ඉම්පෝර්ට් කරාට අපිට අපේ කැපිටල් එක අපිට ඉන්වෙස්ට් කරන්න වෙනවා. ඉතින් ওই ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සප්ලයි එක. එතකොට අපි ගත්තොත් එහෙම කටුවනවද වෙන්න පුළුවන්, වරක වෙන්න පුළුවන්, තැඹිලි වෙන්න පුළුවන්, පැෂන් වෙන්න පුළුවන්. මේ කිසි දෙයක් කොමර්ෂල් විදිහට ලංකාවේ හරියට වවන්නේ නැහැ. තව අවුරුදු 5ක් 6ක් යද්දි ලංකාවේ තැඹිලි නැති වෙනවා. දැන් කල්ටිවේෂන් එකක් පටන් ගත්ත නැත්නම් ඔයාලට පුළුවන් නම් කතා කරලා කරන්න. මට සම්බන්ධතාවයක් තියෙනවා ඉඩම් ගන්න පුළුවන්. පොඩි ගණන් නෙමෙයි අක්කර 200 300 වුණත් අපිට අර ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේක අක්කර දෙකේ වවන්න බෑ. වවනවා නම් අක්කර 50 100 වවන්න ඕනේ. ඉතින් ආන් ඒකට කවුරු හරි ඉන්නවනම් ඒ අපිට තියෙන සප්ලයි චේන් එක මැනේජ් කරගන්න ඒ චැලෙන්ජ් එකට අපි මුහුණ දෙන්න පුළුවන්. හොඳ ඉන්වෙස්ට්මන්ට් කරන්න ඉන්නවනම් කට්ටිය කතා කරන්න. අපේ මගේ නම්බර් පුළුවන් හොයාගන්න. තා ප්‍රශ්න තමයි ඔය ලංකාවේ ගන්න rules and regulations වල ප්‍රශ්න තියෙනවා. හිටපු ගමන් ඩොලර් එක 350 තියෙනවා 300 වෙනවා. ඉතින් ඒක මට ගොඩක් දැවුණා. ගිය අවුරුද්දේ අන්තිම. දැන් නම් ඒක පොඩ්ඩක් බැලන්ස්. ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේ ගියත් ව්‍යවසායකයෙක් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා කියන ලේසි නෑ. මොන බිස්නස් එකක් පටන් ගත්තා. බිස්නස් එක සස්ටේන් වෙන්න සහ සක්සස් වෙලා තැනකට එන්න අපි අර කියන්නේ පැසිව් ඉන්කම් ලෙවල් එක හදන්න අඩුම තරම් අවුරුදු 10ක් වෙනවා. කවදාවත් මේ ඕවර්නයිට් එකකින් මේක කරන්න බෑ. ඉතින් ඒකදී ලයිෆ් එක හරි අමාරුයි. චැලෙන්ජස් ගොඩක් වැඩි. ඒ කියන්නේ මේ වෙන මුකුත් නෙමෙයි. ඒ කියන්නේ ස්ට්‍රෙස් අපි ගොඩක් ස්ට්‍රෙස් ෆුල් වෙනවා. ඒ වගේම ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. මුල් බබාලාගේ ස්කූල් ප්‍රශ්න වෙන්න පුළුවන්. ෆැමිලි එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ දෙක බැලන්ස් කරගෙන ව්‍යාපාරයක් කරනවා කියන්නේ ලංකාවේ තාම අමාරුයි. හැබැයි කරන්න වෙනවා. ඉතින් අපි ඕක දෙපැත්තකින් කොහොමත් බැලන්ස් කරගෙන යනවා. ඒ වාසනාවකට හම්බෙන පාර්ට්නර් අනිත් පැත්තෙන් ස්ටාෆ් වෙන්න පුළුවන්. ඒ කට්ටියගේ තියෙන සපෝට් එක ඒකත් එක තමයි මේක යන්න පුළුවන්. හැමෝටම ආසයි බිස්නස් එක ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න. මම කොහොමද මොකක් හරි හදලා එක්ස්පෝර්ට් කරන්නේ මෙහෙමයි. මේක ලොකු අර කියන මැජික් එකක් නෑ. රොකට් සයන්ස් එකක් නෑ මේ බිස්නස් එක. එකම තියෙන්නේ ඩෙලිගේෂන්. මේ වැඩේ මම කරනවා. ෆෝකස් එකක් තියෙන්න ඕනේ. අපිට ඕනේ මේ වැඩේ කරන්න. ඒ ෆෝකස් එකයි ඩෙලිගේෂන් එකයි ඒකට අර අපි කියන්නේ හાર્ඩ් වර්ක්. no matter never give up. ඔච්චරයි තියෙන්නේ. සිම්පල් කේස් එකක් වෙන කිසි දෙයක් නෑ. ඔයාලට මොකද්ද කරන්න ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඔයාලට මෙතනින් ඕන තරම් ඔපචුනිටි තියෙනවා. chat දැන් තියෙන්නේ. දැන් මාත් ගොඩක් chat එක වැඩ කරනවා. ඕන තරම් දෙයක් ගන්න පුළුවන්. ජොබ් එකක් කරන්න වෙන්න පුළුවන්. এডুকেෂන් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඒ ඉගෙන ගන්න ගාම ඔයාලට පුළුවන් නම් ඔයා තව අවුරුදු 10කින් මම ඉන්නේ මෙන්න මේ ලෙවල් එකේ මගේ මෙන්න බිස්නස් එක මේ මරණක ඔයා පැය දෙකක් දෙන්න දවසට කන්ටිනියු කරන්න මාස 6ක් ඔටෝමැටිකලි ඔයාව එතෙන්ට ග්‍රෝ කරලා ඉවරයි. ඒක කරන්නේ නැහැ. අපි ඔයාලම බලන්න කිසිම දෙයක් ඔයාලම කරයිද කියලා ඔයාලා නිකන් බලන්නේ අර සෙනික නූල්ස් වගේ සීන් එකක් නෙතිනේ. එහෙම බෑ. මේකට නම් ඉතින් කට්ටක් කන්නම ඕනේ. ඕවර්නයිට් සක්සස් වෙන්න පුළුවන් බිස්නස් එකක් නෑ කොහොම ලෝකේ. ඒවා පුළුවන්. ඒවට තියෙනවා නේද මොනවද කියන්නේ ඕවර්නයිට් එක සක්සස් නෙමෙයි. අපි කියන්නේ සල්ලි හොයන්න බිස්නස් තියෙනවා. නමුත් හරියම බිස්නස් එකක් කරලා අපි යන පැසු ඉන්කම් එකක් අරගෙන අපි ආසයි ලංකාවේ හරි ලෝකේ හරි පිළිගත්තේ මිනිස්සෙක් වෙන්න මිනිස්සු යත් යාළුවෝ කොහොමද රෙස්පෙක්ට් ලෙවල් එක හදාගන්න නම් අපි හරියම වැඩක් කරන්න ඕනේ. හරි. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න එකම දේ තියෙන්නේ හරියට ප්ලෑන් කරන්න, ફોකස් කරන්න, ඩෙලිගේට් ඒ වැඩේට බැඳලා ඉන්න. අතාරින්න එපා. ඉතින් ඕන දෙයකට මම ඉන්නවා සෝෂල් මීඩියා ඕන තරම් මාව හොයන්න පුළුවන්. රංජන් හංචාපල නම වෙන තරම් තියෙනවා. මගේ Instagram එකේ ගියත් ඔයාලා WhatsApp නම්බර් හොයාගන්න පුළුවන්. ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් LinkedIn එකේ මම ඉන්නවා. LinkedIn එකේ follow කරලා දාන්න මැසේජ් එකක් දාන්න. දෙන්න පුළුවන් සපෝට් එක දෙනවා. right? entrepreneurs ලැබෙනුවෙන් ඒ කියන්නේ රටේ ඉන්න ලංකාවේ ඉන්න හදෙන් ළමයි වෙනුවෙන් ඕනෙකට මගේ knowledge එක share කරන කිසිම පැකිලීමකින් තොරව.